යාක්ෂාව කියන එක මිනිස්සෙකුගේ ජීවිතයට අවශ්‍යද නැතිද? මිනිස්සෙකුගේ ජීවිතයට යාක්ෂාව කියනකොට අති විශාල ලෙස අවශ්‍යයි. මිනිස්සෙකු දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවල් ඇති කරගන්නා වූ එක මාර්ගයක්. මාර්ග වලින් එක මාර්ගයක් තමයි යාක්ෂා ජීවිතය. යාක්ෂා ජීවිතය නැති වුණොත් මිනිස්සෙකුට බොහෝමයක් දේවල් පොළොවේහි ජය ගන්න බැරි වෙනවා. එළිදරව්ව පැමිණෙන්නේ නැති වෙනවා මිනිස්සෙකුට. මිනිස්සෙකුට ඉදිරියට සිදුවෙන්න යන්නා වූ දේවල්, උන්වහන්සේගේ රහස්, උන්වහන්සේගේ ඉගැන්වීමේ යටි ගැඹුර, ඒ කියන බොහෝ දෙයක් මිනිස්සෙකුට දැනගන්ට බැරි වෙනවා. යාක්ෂාව කියන එක මිනිස්සෙකුගේ ජීවිතය තුළ තිබුණේ නැති වුණොත්. ඉතින් මේ අපි යන මාර්ගයේ, අපි මේ උන්වහන්සේත් එක්ක යන්නා වූ මේ මාර්ගයේදී මිනිසයාට යාක්ෂා ජීවිතයක් තිබිය යුතුයි. මේ යාක්ෂා ජීවිතය අපි යාක්ෂාවල් කරන්න තමයි ශුද්ධාත්මයාණන් වහන්සේ අපිට තව මේ ආත්මයාණන් වහන්සේ තුළින් අපිට ඉගැන්වීම් කරන්නේ. යාක්ෂාව කොච්චරක්ද අපි ශක්තිමත් වෙලා විශ්වාස කරලා බලාපොරොත්තුව ඇතිව අපි යාක්ෂාවක් කරන තරමටම ශුද්ධාත්මයාණන් වහන්සේ එවැනි මිනිසයාට ප්‍රකාශ වෙනවා. උන්වහන්සේ කතා කරනවා. අපි යාක්ෂාවක්, මොකද මිනිසෙකුගේ ඕනම කෙනෙක්ව මේ පොළොවේහිදී තෝරගෙන මේ යන ගමනේදී මුල්ම දේ උන්වහන්සේ මිනිසෙකුගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ කෙනා යාක්ෂා කරන ජීවිතය. යාක්ෂාව කියන එක කොච්චරක් ශක්තිමත් කරගන්නවද කියන තැන. ඉන්ටර්සෙසර් කෙනෙක් කියන තැන තමයි උන්වහන්සේ මුලින්ම ඕනම කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. මිනිස්සෙකුට යාක්ෂාව කියන එක සුපර් නැචරලි මිනිසයාට උන්වහන්සේ තුලින් ලැබුණු දෙයක්. මොකද මං එහෙම කිව්වේ අපිට යාක්ෂාව කියන එක පොළොවේහි අපි ශුද්ධ බයිබලයේ ගත්තොත් ශුද්ධ බයිබලයේ ෆස්ට් ප්‍රේයර් එක සඳහන් වෙලා තියෙන්නේ Book of Genesis chapter 4 verse 26 එකේ තමයි. එතනදී මිනිසයා උන්වහන්සේගේ නාමය කතා කරලා යාක්ෂා කරා කියලා එතන සඳහන් වෙලා තියෙනවා. එතකොට ඒක කොහොමද මිනිසයාට එලෙස පැමිණුනේ? මොකද මිනිසයාට තේරුම් ගියා, මිනිසයාට තේරුණා උන්වහන්සේ සපයන්නේ, උන්වහන්සේ බ්ලෙස් කරන්නේ, උන්වහන්සේ ගෙනුයි මිනිසයාට සියලුම දේවල් ලැබෙන්නේ. මිනිසයන්ට තේරුම් ගියා ඒ වෙලාවේදී. ඒ තේරුම් ගියපු තැන නිසා තමයි අර සුපර් නැචරලි මිනිසෙකුට සුපර් නැචරලි ඒක මේ මිනිසෙකුගේ ආත්මයේ ප්‍රාණයේ තියෙන නිසා තමයි ඔවුන්ගේ මුඛවලින් එදා ඒ යාක්ෂාව පිට වුණේ. මොකද මිනිසයාව මැව්වේ කවුද? මිනිසයාව තැනුවේ උන්වහන්සේ, දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ මිනිසයාව තනලා මිනිසයාට හුස්ම දුන්නේ, නාස්පුඩු වලට හුස්ම තැබුවේ දෙවියන් වහන්සේ. එතකොට උන්වහන්සේගේ ස්වභාවයට, උන්වහන්සේගේ ප්‍රකාරයට මිනිසයාව මවලා මිනිසයාට නාස්පුඩු වලට හුස්ම තබපු උන්වහන්සේ. ඉතින් එතකොට මිනිසයාට සුපර් නැචරලි මේ දේ ඇතුල් වෙලා ඉවරයි. යාක්ෂා ජීවිතය කියන එක මිනිසයාට සුපර් නැචරලි එතකොට එන්ට වුණා එදා. ඉතින් ඒ දේ තමයි මේ අපි මිනිස්සුන්ට, අපි සමහරක් වෙලාවට අපි උන්වහන්සේට මුල්ම කාලවල් වලදී අපි දන්නේ නැතුවත් අපි වචනය දෙක කියනකොට ගොඩාක් දේවල් සිදු වෙනවා. ගොඩාක් දේවල් සිදු වෙලා තියෙනවා වෙන. නුඹලට එවැනි අත්දැකීම් ඇති කියලා මා විශ්වාස කරනවා.
මම නුඹලට කියනවා නුඹලා එකින් එකට හිතලා බැලුවොත් නුඹලා උන්වහන්සේ තුලට පැමිණෙන මුල් කාලවල් වලදී නුඹලා නොදැනම සමහරක් වෙලාවට එක වචනය කියනකොට එක වචනයක් යාක්ෂාවට ගන්නකොට ඒ ඉල්ලන්නා වූ දේ නුඹ බලාපොරොත්තු වෙන්නා වූ දේ නුඹට සැපයලා තියෙනවනේ. ඒ දේවල් ඒ සුපර් නැචරලි මනුෂ්‍යයට ඇතුල් වෙලා තියෙන ඒ යාක්ෂාව කියන ස්වභාවය මනුෂ්‍යයා තුල තිබෙන නිසා තමයි එවැනි දේවල් සිදු වෙන්නේ. හැබැයි එන්න අපි ඒ දේවල් විශ්වාස කරලා උන්වහන්සේට යාක්ෂා කරලා තව සුද්ධ බයිබලයේ වචනය අරගෙන සෑම ප්‍රකාශයක්ම උන්වහන්සේට බාර දීලා කරන තැන්වලදී අපිට සුදාත්මයන්න් වහන්සේ ඇවිල්ලා උගන්වනවා ගැඹුරු යාක්ෂාව මොන ආකාරයටද මේ තැන නුඹ යාක්ෂා කරන්න ඕනේ. සමහරක් වෙලාවට සුදාත්මයන්න් වහන්සේ පෙන්නනවා සුද්ධ බයිබලයේ වචනයක් දීලම පෙන්නනවා නුඹ මේක අරගෙන යාක්ෂා කරන්න කියලා. සමහරක් දැන් විවිධාකාර වූ යාක්ෂාවල් තියෙනවා. මේ ජීවිතේ මේ යන ගමනේදී විවිධාකාර වූ යාක්ෂාවල් තියෙනවා. එකම යාක්ෂාව නෙමෙයි. එකම යාක්ෂාවක් නෙවෙයි මුල් කාලෙදී මේබී අපි උන්වහන්සේත් එක්ක ගමන්න යන්න ආරම්භ කරපු මුල් කාලවල මිනිස්සුયો එක වචනේ දෙක වෙන්න ඇති දන්නවා වෙන්න පුළුවන්. එක වචනයයි වෙන්න පුළුවන් යාක්ෂාවට කියන්න දන්නේ. ඒක කොච්චර වුණත් නුඹ විශ්වාස කළා ඒ කියන වචනයත් නුඹට උන්වහන්සේ ආශිර්වාද කරනවනේ. ඒ වගේ නුඹ ගැඹුරට එන තැන්වලදී උන්වහන්සේ ඊට පස්සේ ක්‍රමානුකූලව එකින් එක ගැඹුරට උගන්වනවා සුදාත්මයන්න් වහන්සේ තුලින් මේ යාක්ෂාවල්. එතකොට උන්වහන්සේ පෙන්නනවා සුද්ධ බයිබලයේ වචනෙන්ද එක දර්ශනයෙන් පෙන්නනවද විවිධාකාර වූ තැන්වල උන්වහන්සේ යාක්ෂාවල්. ඒ වගේම සමහරක් වෙලාවට නුඹ ගැඹුරට යනකොට සුදාත්මයන්න් වහන්සේත් එක්ක ගනුදෙනු කරන්න ගන්නකොට නින්දෙදි පවා යාක්ෂාවල් වෙනවා. මේ නිදි අහනේදී පවා නිදි ඒත් යාක්ෂාවල් කරනවානේ. එවැනි අත්දැකීම් නුඹලට ඇති කියලා මම විශ්වාස කරනවා. එවැනි අත්දැකීමක් නැති කෙනෙක් නම් මේ කියන දේ විශ්වාස කරන්නේ. එවැනි දේවල් සිද්ධ වෙනවා නුඹ ගැඹුරට උන්වහන්සේත් එක්ක සිටිනකොට සුදාත්මයන්න් වහන්සේ තුලින් නුඹ යාක්ෂාවල් ගන්නකොට ඒ වගේ. එතකොට උන්වහන්සේ කියනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පොළවේ සිටිනකොට ඇයි උන්වහන්සේ යාක්ෂා කළා පොළවේ ඉන්න මිනිස්සුන්ට උන්වහන්සේගේ ගෝලයන්ට අවට සිටින මිනිස්සුන්ට උන්වහන්සේ පෙන්වුවේ යාක්ෂා කරන දේ ගැන. ඇයි උන්වහන්සේ නිතරම උදෑසන හිමිදිරි උදෑසන නැගිටලා උන්වහන්සේ කඳු මුදුනට ගිහිල්ලා පියාණන්ට කතා කරා පියාණන්ට යාක්ෂාවල් කරා කියලා සුද්ධ බයිබලයේ සඳහන් වෙලා තියෙන්නේ. මොකද උන්වහන්සේ පොළවේ ඉන්නකොට ඒ දේවල් පවත්වලා ඒ දේවල් කළා. උන්වහන්සේ එලෙස පෙන්නවා මේ මිනිස්සුන්ගේ ජීවිත එලෙස තියෙන්න ඕනේ කියලා. අන්තිමටම උන්වහන්සේ අන්තිම මොහොතේ උන්වහන්සේ කුරුසියට යන්න ප්‍රථමයෙන් උන්වහන්සේ යාක්ෂාවක් කරා. ඉතින් අපිට යාක්ෂාව කියන එක හැමදාම තියෙන්න ඕනේ දෙයක්. හැබැයි ඒ යාක්ෂාව තුල අපි ගැඹුරට යනකොට සුදාත්මයන්න් වහන්සේ තුලින් සමහරක් වෙලාවට යාක්ෂාවේදී එක දෙයක් ප්‍රකාශ කරාම one word is enough to get it done something. healing යාක්ෂාවල් වර්ග තියෙනවා නේ. එතකොට අපි යාක්ෂාවල් ගත්තොත් ආශිර්වාද කරන යාක්ෂාවල් තියෙනවා. එතකොට ස්තුති දීමේ යාක්ෂාවල් තියෙනවා. ආරක්ෂාව සඳහා කරන යාක්ෂාවල් තියෙනවා. දුර්වලකමක් මිනිසෙකුට තියෙනකොට ඒ දුර්වලකම නිසා දුර්වලකමින් ගැලවිලා එතනින් ගැලවීම ලබන්න කරන යාක්ෂාවල් තියෙනවා. සුවය උදෙසා කරන්නා වූ යාක්ෂාවල් තියෙනවා. එතකොට ඩිලිවරන්ස් එකකදී ඒ කියන්නේ මිනිසෙකු වෙන අශුද්ධ වූ අශුද්ධ වූ ආත්ම වලින් බැඳිලා තියෙන අයට කරන්නා වූ ඔවුන්ගේ ගැලවීම උදෙසා කරන යාක්ෂාවල් තියෙනවා. එතකොට නේෂන් එකකට දේශයකට යාක්ෂා කරන යාක්ෂාවල් තියෙනවා.
එතකොට දේශයක තිබෙන්නා වූ ටෙරිටරි එකක් පුලුල් කළා ටෙරිටරි එකක් අල්ලගෙන ටෙරිටරි එකක ඉන්නා වූ අධිපතිකමේ ආත්මයන් ඒවා කඩලා බිඳලා ඒ දේවල් අහෝසි කරලා දාන යාක්ෂාවල් තියෙනවා. මොකද ඕනම ටෙරිටරි එකක ඕනම දේශයක අධිපතීන් අල්ලගෙන ඉන්න අධිපතිකමේ ආත්මයන් තියෙනවා. මේ ආත්මයන් සමහරක් වෙලාවට මිනිස්සුන්ගේ මේ යන යාක්ෂා ජීවිතේට අපහසුකම් ගේන තැන් තියෙනවා. ඉතින් ඒ දේවල් කඩලා කොහොමද යාක්ෂා කරන්නේ? එක එක විවිධාකාර ජය ගැනීම උදෙසා කරන යාක්ෂාවල් තියෙනවා. මේ වගේ විවිධාකාර වූ යාක්ෂාවල් තියෙනවා. ඉතින් මේ එකකට එකක් විවිධාකාරයි වෙනස්. මේ හැම දෙයක්ම මේ ආක්ෂාව අපේ මිනිස්යොන්ට සුදාත්මයාණන් වහන්සේ තුලින් තමයි පැමිණෙන්න ඕනේ. සුදාත්මයාණන් වහන්සේ තමයි මිනිස්සෙකුට රෝම පොතේ තියෙනවනේ රෝම පොතේක තැනක සඳහන් කරලා තියෙනවා මිනිස්සෙකු දුර්වලයි නම් යාක්ෂා කරන්න ඒ ශක්තිය නැති තැන්වලදී සුදාත්මයාණන් වහන්සේ අපිට පීඩ වෙනවා කියලා ඒ ආක්ෂාවට සුදාත්මයාණන් වහන්සේ සමහරක් වෙලාවට මම දන්නේ මං හිතනවා නුඹලා මේක අහන නුඹලටත් මෙවැනි එක්ස්පීරියන්ස් තියෙනවා ඇති කියලා. දැන් මම සමහරක් වෙලාවට මම මොනම හරි දෙයක් වෙන වැඩ කටයුත්තක් කරගෙන ඉන්න සමහරක් තැන්වලදී සුදාත්මයාණන් වහන්සේ එක මොහොතක මම හිතන්නේවත් නැති ආකාරයට මගේ මුඛය ඇරලා යාක්ෂාවල් කරන් තැන් තියෙනවා. සම්ටයිම් අපි දන්නේ නැහැ මොකද උන්වහන්සේ වුණාට අපි උන්වහන්සේගේ වැසල් එකක් මේ පොළවේ පාවිච්චි කරන වැසල් එකක් නිසා උන්වහන්සේ අපි තුලින් යාක්ෂාවල් කරන්න පුළුවන්. මට එවැනි දේවල් බොහෝමයක් වෙලා තිනවා ඒවා සිදු වෙනවා මේ ඉන්න මොහොතවල් වල වෙන දෙයක් කරගෙන ඉන්න වෙලාවක සුදාත්මයන්න් වහන්සේ එක මොහොතක ඇවිල්ලා උන්වහන්සේ යාක්ෂාවල් කරන. එහෙම නැත්නම් උන්වහන්සේ කියනවා සුදාත්මයන්න් වහන්සේ දැන් මේ කෙනාට යාක්ෂා කරන්න. දැන් මේ මිනිස්යාගේ සුවය උදෙසා යාක්ෂා කරන්න. දැන් මේ දේශය උදෙසා යාක්ෂා කරන්න. එහෙම නැත්නම් සමහරක් වෙලාවට දන්නේවත් නැති මිනිස්සු උදෙසා උන්වහන්සේ නාමයන් කියලා ඔවුන් මිනිස්සුන්ගේ නම් කියලා ඔවුන් ඉන්න ස්ථානවල කියලා කියනවා මෙවැනි මිනිස්සෙක් මෙවැනි අපහසුතාවයක ඉන්නවා දැන් යාක්ෂා කරන්න කියලා මොවුන් උදෙසා. ඒ වගේ තමයි මේ යාක්ෂා ජීවිතේ ඇයි උන්වහන්සේම කියන්නේ? මොකද මිනිස්සුયો අපේ මේ ජීවිතේ යාක්ෂාව කියන එක මහත් වූ දෙයක්. ඒ ආරක්ෂාව කියන එක තියෙන්න ඕනේ. ආරක්ෂාව උදෙසා උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවය තියාගෙන යාම උදෙසා ඒ පැවැත්ම උදෙසා ආරක්ෂාව තියෙන්නම ඕනේ. යාක්ෂාවක් නොකර නුඹලා ඉන්න බලන්න නුඹලට කොච්චර පීඩාවක් පැමිණේද කියලා සතුරා ඔබම ඔබ යනවා. සතුරා නොදැනීම ඇවිල්ලා නුඹලගේ ජීවිතවලට පහර ගහලා විනාශ කරයි. යාක්ෂාව අවශ්‍යයි. කිසිසේත් යාක්ෂාවකින් තොර ගමනක් යන්න හදන්න එපා. යාක්ෂාව තියෙන්න ඕනේ. ඒක මිනිස්සෙකු කිරිබොන වද මස් කන කෙනෙක්ද දැඩි ලෙස උන්වහන්සේ තුල ගැඹුරට ඉන්න කෙනෙක්ද මොන කෙනෙක්ට වුණත් යාක්ෂා ජීවිතය තිබිය යුතුයි. යාක්ෂාව අවශ්‍යයි. යාක්ෂාව කියන්නේ එකක් මිනිස්සෙක් යම්කිසි දෙයක් යේසුස් වහන්සේගේ නාමයෙන්ම අහෝසි කරනවා කියලා කියන්නේ තව දෙයක්. යාක්ෂා ජීවිතේ සැබෑ ලෙස ශක්තිමත් වෙලා ඉන්න ඕනේ මිනිස්සෙක්ට ඒ වචනේත් ප්‍රකාශ කරන්න. මොකද නිකන් හුළඟට යනවා වගේ නිකන් වචනයක් ප්‍රකාශ කරාට ඒ තැන නිදහස් වෙන්න යන්නේ නැහැ. අන්ධකාරයේ වලලු කැඩෙන්නේ නැහැ. මිනිස්සෙක් යාක්ෂා ජීවිතේ ශක්තිමත් වෙන්නේ කොච්චරක්ද තමයි අන්ධකාරයේ වලලු කඩන්න පුළුවන් එන්නේම මිනිස්සයාට. මොකද උන්වහන්සේ මිනිස්සයා තුලින් ක්‍රියා කරන්නේ. ඒ මිනිස්සයා ශක්තිමත් වෙලා තියෙන්න ඕනේ උන්වහන්සේට ඒ වැසල් එක පාවිච්චි කරන්නේ ආකාරයට.
ඉතින් එම නිසා මම කියනවා නුඹලගේ ජීවිත තුළ යාක්ෂා ජීවිතය ශක්තිමත් කරගන්න කියලා. යාක්ෂා ජීවිතය ශක්තිමත් වෙන තරමට තමයි උන්වහන්සේ නුඹලා තුලින් ක්‍රියා කරන්නේ. අපි හැමෝම තුලින් ක්‍රියා කරන්නේ. ශුද්ධාත්මයන්න් වහන්සේගේ ශුද්ධ ගින්නේ ආත්මයන්න් වහන්සේ ගින්නක්සේ ක්‍රියා කරන්නේ. Uramama kashet hekere babaha karabako shutukure bababaka. In the mighty name of Jesus I pray. මේ ඕනම දෙයක් ක්‍රියා කරන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේගේ ගින්න, ඒ ආත්මයන්න් වහන්සේගේ එළිදරව්ව හැම දෙයක්ම පැමිණෙන්නේ නුඹලගේ ජීවිත යාක්ෂාවේ කොච්චරක් ශක්තිමත්ද, ගැඹුරට යන්නේ කොච්චරක්ද. එතන ඉන්න. යාක්ෂා ජීවිතය නැතුවනම් කිසිසේත් කිසිම දෙයක් මිනිස්සෙකුට ඉදිරියට යන්න බැරි වෙනවා. අන්ධකාරයේ වලලු කඩන්න නම් අන්ධකාරයේ වලලු වලින් නිදහස් වෙන්න එතන පරාජය වෙලා අපි ඉස්සරහට කඩුළු පැනගෙන යන්න නම් යාක්ෂා ජීවිතය තියෙන්නම අවශ්‍යයි. යාක්ෂා ජීවිතය කියන්නේ යාක්ෂාව කියලා කියන්නේ උන්වහන්සේගේ මේ මිනිස්සු අපි යන මාර්ගයේ තිබෙන්නා වූ එක ප්‍රධාන දෙයක්. ඒක නිසා කිසිසේත් යාක්ෂාව මගහැරලා කිසිම ක්‍රියාවකට යෙදෙන්න සුදුසු නැහැ. උන්වහන්සේට බාරදීම් කරන්න ඕනේ. අපේ ජීවිතවල බාරදීම් වෙන්න ඕනේ උන්වහන්සේට. ඒවා යාක්ෂාවල් තුලින් අපි ප්‍රකාශ කරන්න ඕනේ. ඕනම දෙයක් ජය ගැනීම කියන තැන පැමිණෙන්නේ යාක්ෂාව නුඹ ශක්තිමත් වෙන්නේ කොච්චරක්ද එතනදි තමයි. මම හිතනවා නුඹලගේ ජීවිතේ නුඹලා හැම කෙනෙක්ම ශක්තිමත් වූ තේරුම් ඇති වූ යාක්ෂා ජීවිතයක මේ උන්වහන්සේගේ මේ යන මාර්ගයේ යාක්ෂා ජීවිතයකින් තමයි නුඹලා යන්නේ කියලා. එවැනි මාර්ගයක යන්න, මේ මාර්ගයේ යාක්ෂාවෙන් ජය ගන්න. යාක්ෂාවල් නැතුව ජය ගන්න බැහැ මනුෂ්‍යොන්ට. මොකද යාක්ෂාවක් මිනිස්සෙක් කරනකොට ශක්තිමත් වෙනකොට එම මිනිස්සයෝ ඒ යාක්ෂාව තුලිනුත් පවිත්‍රතාවය කියන එක පවා ඇති වෙනවා මිනිස්සෙකුට. මොකද තමාගේ මනස පවිත්‍ර වෙනවා, හදවත පවිත්‍ර වෙනවා, your soul, your spirit එක everything purify වෙනවා නේද? ඉතින් යාක්ෂා ජීවිතය මිනිස්සෙකුට අවශ්‍යම දෙයක්. උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවය තියාගෙන යන්න තියෙන තව එක ප්‍රධාන වූ මාර්ගයක් තමයි යාක්ෂා ජීවිතය කියන්නේ. ඒක අවශ්‍යමයි. ඒක නැතුව කිසිසේත්, මොකද එහෙම ඒක අවශ්‍ය නැත්තම් කිසිසේත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළවේ ඉන්නකොට යාක්ෂාවක ඉන්න සුදුසු නැහැනේ. උන්වහන්සේ කොච්චර යාක්ෂා කරාද පොළවේ සිටිනකොට. එතකොට ශුද්ධ බයිබලයේ වචනය කියනවා යේසුස් වහන්සේ අපේ යාක්ෂාවේදී මැදිහත්කාරකම් කරනවා කියලා. උන්වහන්සේ මැදිහත්කාරකම් කරන්නේ. තව මම දෙයක් කියනවා එක දෙයක් නුඹලට කියනවා. නුඹලා යාක්ෂා ජීවිතේ කොච්චරක් පැහැදිලිව ඒක හඳුනගෙන ඒ යාක්ෂාවේ ගැඹුරට යන්නේ කොච්චරක්ද, උන්වහන්සේ තුල රැඳී ඉන්නේ කොච්චරක්ද යාක්ෂාවේ. සමහරක් වෙලාවට මම මෙහෙම කියනවා, සමහරක් වෙලාවට මිනිස්සෙකුට යාක්ෂාවක් දන ගසලා තැනකට වෙලා යාක්ෂා කරන්න බැරි වෙන දවස් තියෙන්න පුළුවන්. මිනිස්සුන්ගේ ඒ අයගේ එක විවිධාකාර දේ ඔවුන්ගේ දවස ඔවුන් ගෙවන ආකාරය අනුව sometimes යාක්ෂාවක් දන ගහලා වෙලාවක් අරගෙන කරන්න නුඹලට
බැරිවීමක් වෙන්න පුළුවන්. හැබැයි ඒක එහෙමයි කියලා නුඹලා උන්වහන්සේට යාක්ෂාවක් කරන එක නවත්තන්න යන්න එපා. ඒක පැහැර අරින්න එපා. නුඹ වාහනය ඩ්‍රයිව් කරගෙන යන ගමන්ම නුඹට රැකියාව කරන ස්ථානයේදී රැකියාව කරන මොහොතවල් වල නුඹට මුඛය ඇරියේ නැති වුණත් හදවත එක්කාසු කරලා නුඹගේ මාංශය ආත්මය ප්‍රාණය මාංශය කියන ඒ දේවල් ටික එකතු කරගෙන නිශ්ශබ්දව quiet prayer එකක් නුඹලට කරන්න පුළුවන්. ඒකත් බලවත්. හැබැයි ඒක බලවත් කියන්නේ අර යාක්ෂා ජීවිතේ මිනිස්සෙකු කොච්චරක් ගැඹුරේ ඉන්නවද උන්වහන්සේත් සමග සැබෑ ලෙස ආත්මයෙන් කොච්චරක් ලං වෙනවද අන්න ඒ තැන්වලදී අපි හදවතින් කරන යාක්ෂාව පවා බලවත් වෙනවා. නුඹට මුඛය අරින්න බැරි අවස්ථාවල් වල නුඹ හදවතින් යාක්ෂාවල් කරන්න. හදවතින් යාක්ෂාව ගන්න. හැබැයි කිසිසේත් වැරදි යාක්ෂාවල් නම් කරන්න යන්න එපා. මේ දේත් මම ප්‍රකාශ කරනවා. සමහරක් මිනිස්සු නපුරට යාක්ෂාවල් කරනවා. නපුරු සුදුසු නැති යාක්ෂාවල් කරනවා. මොකද්ද මේ නපුරු සුදුසු නැති යාක්ෂාවල් කියන්නේ? යම්කිසි මිනිසෙකුගේ ජීවිතයට අයහපතක් සිදු වෙන පිණිස නපුරු දුෂ්ට වූ ලෙස හිතනවා. හිතනවා මෙහෙම මට මේ කෙනා මෙහෙම කරා මේ කෙනාට මෙහෙම වෙන්න ඕනේ වගේ අනවශ්‍ය වූ සිතිවිලි අරගෙන කරන බොහෝ සාපකාරී යාක්ෂාවල් මිනිසු වැරදි අදහස් නිසා වැරදි ලෙස යාක්ෂාව කියන එක තේරුම් අරගෙන නිසා උන්වහන්සේ කවුද කියලා තේරුමක් නැති නිසා මෙවැනි දේවල් මිනිස්සු බොහොමයක් මේ පොළවේ සිදු කරනවා. ඒ තැන්වලදී උන්වහන්සේ පිළිතුරු දෙන්නේ නැහැ. උන්වහන්සේ කිසිම මොහොතක මිනිසියෙකුට එකට එක කරන්න නපුර කරන්න උගන්වන්නේ නැහැ. උන්වහන්සේ නපුර නැහැ. උන්වහන්සේගේ තියෙන්නේ ප්‍රේමය. උන්වහන්සේ ගාව තියෙන්නේ ප්‍රේමය, කරුණාව, අනුකම්පාව මෙවැනි දේ. උන්වහන්සේ යහපත් වූ උන්වහන්සේ මිනිසෙන්ට යුක්තිය සාධාරණය කරන්නා වූ තැනක් වහන්සේ. එතකොට අර නපුරට යාක්ෂා කරන සමහර මිනිස්සු කියන්නේ මේ කෙනා මට විරුද්ධව කතා කරනවා මෙයාට මෙච්චර කාලයයි තියෙන්නේ කියලා අර බොරු වචන කරලා මේ බොරු ඔතොරිටි එකක් අරගෙන කරන දේවල් තියෙන්නේ. ඒව නම් නුඹලගේ ජීවිතවල කිසිසේත් කරන්න යන්න එපා. අපිට උන්වහන්සේගේ ඔතොරිටි එක යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඔතොරිටි එක අපිට ආලේප වුණාට පස්සේ ඒක හරියාකාරව සුදුසු ආකාරයට සුදුසු ක්‍රියාවෙහි යොදන්න ඉගෙන ගන්න. යාක්ෂාවල් වල වැරදි යාක්ෂාවල් නම් කිසිසේත් කරන්න යන්න එපා. සුදුසු වූ නියම වූ හරි වූ යාක්ෂාවක් යහපත උදෙසා තම යහපත තම පවුලේ යහපත තමාගේ අවට ඉන්න මිනිස්සුන්ගේ යහපත තමා ඉන්න දේශයේ යහපත තමා ඉන්න අවට නුඹේ රෙසිඩෙන්ෂල් ඒරියා එකට තිබෙන ඒ ටෙරිටරි එකේ යහපත මෙවැනි වූ යහපත් වූ මාර්ගවල යන්නා වූ එම යාක්ෂාවල් පමණක් ජීවිතේ තබා ගන්න. මොකද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සෑම මොහොතකම යාක්ෂා කරේ උන්වහන්සේ මිනිස්යාගේ යහපත උදෙසා, මිනිස්යාගේ යුක්තිය සාධාරණය උදෙසා, මිනිස්යෙකුගේ රෝගය නිදහස් වෙන උදෙසා, ආශිර්වාදය කරන උදෙසා. උන්වහන්සේ නිතරම යාක්ෂාවල් තැබේ. එහෙමනම් අපිත් උන්වහන්සේ වගේ විය යුතුයි. උන්වහන්සේ වගේ විය යුතුයි. අපේ යාක්ෂාව උන්වහන්සේගේ යාක්ෂාව වගේ විය යුතුයි. මොන යාක්ෂාවල් උන්වහන්සේ කරේ? මෙන්න මේ දේවල් තමයි අපි දැනගෙන මේ යාක්ෂා ජීවිතේ ශක්තිමත් වෙලා ඒ ආලෝකය කියන එක උන්වහන්සේගේ ඒ ආලෝකය අපේ ජීවිතයට ලබා ගන්න ඕනේ. නුඹ ලබා ගත්තොත් ඒ ආලෝකය තවත් මිනිස්සු රාශියකට ඒ දේ නුඹට දෙන්න පුළුවන්. ඒක දෙන්න පුළුවන් කියන්නේ උන්වහන්සේ නුඹ තුලින් ඒක කරන්නේ.
උන්වහන්සේ කරන්නේ. හැම මොහොතේම හොඳ සිහියේ මතක තබාගෙන අපි මිනිස්සුන්ට නෙමේ බලයක් තියෙන. අපි මිනිස්සුන්ට බලයක් නැහැ. හැබැයි උන්වහන්සේ අපි පවිත්‍ර වෙන්නේ කොච්චරද? අපි යාක්ෂා ජීවිතයේ කොච්චරද උන්වහන්සේ සමග තබාගන්නේ? අපි විශ්වාස කරන්නේ කොච්චරද? මේ හැම දෙයක්ම එනකොට one by one step by step උන්වහන්සේ අපිව දැකලා අපිව පාවිච්චි කරන්න ගන්නවා. උන්වහන්සේ අපේ තුලින් ක්‍රියා කරන්නේ. එහෙමනම් අන්තිමටම මම කියනවා නුඹලගේ ජීවිතේ යාක්ෂා ජීවිතේ ඒ ආකාරයට ශක්තිමත්ව පැහැදිලි සිතින් පැහැදිලි යාක්ෂාවක මුළු ජීවිත කාලයේම ඉන්න නුඹලගේ වගකීම නුඹලා ඒ දේ තබා ගන්න. ඒක අපි මිනිස්සුන්ගේ වගකීමක්. මොකද යාක්ෂාව කියන එක සුපර් නැචරලි මනුෂ්‍යයට ඇතුල් උනේ. ඒක නිසා තමයි මිනිස්සුන්ට යාක්ෂාව එන්නේ. අපි දැන් ශුද්ධාත්මයන්න් වහන්සේත් එක්ක සම්බන්ධතාවය තියෙනකොට සුපර් නැචරලි ඒ යාක්ෂාව අපේ මුඛයෙන් අපේ හදවතෙන් අපේ මනසට පැමිණිලා අපෙන් ඒක සිදු වෙනවා පොළවේ. යාක්ෂා කරන අනිත් මිනිස්සුන්ගේ යහපත උදෙසා සුවය උදෙසා ආශිර්වාද කර කිරීම උදෙසා මේ යාක්ෂාවල් පවත්වන්න මුළු හදවතින්ම බොරුවට නෙවෙයි. බොරුවට නිකන් යම් කිසි විදිහකට මම යාක්ෂා කරනවා කියලා ලෝකෙට පේන්න නෙවෙයි. මුළු හදවතින් යාක්ෂාව කරන්න ඉගෙන ගන්න. මුළු හදවතින්ම උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවය තබාගෙන යාක්ෂා කරන්න අනිත් මිනිස්සු උදෙසා. තම යහපත උදෙසාද හැම දෙයක්ම උදෙසා. ආමේන්. මම හිතනවා මේ වචන ස්වල්පය නුඹලට මහත් ආශිර්වාදයක් වෙයි. නුඹලට පැහැදිලි සිතක් ඇති වෙයි කියලා මා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නුඹලා උදෙසා යාක්ෂා කරනවා. නුඹලගේ ජීවිතවලට මොනම හරි දෙයක් සිදු වී නුඹලගේ ජීවිතවල නුඹලා බලාපොරොත්තු වෙනා වූ දේවල් කාලයක් තිස්සේ බලාපොරොත්තු වෙනවා. ඒ දේ සිදු වෙලා නැත්තම් එවැනි කෙනෙක් මේ දේ අසනවද මේ වචනේ අසනවද මේ යාක්ෂාවෙන් මම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සුදු ආත්මයන්න් වහන්සේ කරන කොටගෙන ඒ තැන් නුඹලගේ නිදහස් වෙලා නුඹලා සඵලත්වය ලබන පිණිස කියලා මේ මොහොතේ මේ වචනය කියලා යාක්ෂා කරනවා. උන්වහන්සේගේ නාමයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ සියල්ල නිදහස් වෙන පිණිස Oremeke abahakoro shutoko konehike aroho shutohoko nama harahashete ke labarahashe erereke konaha kati tere bebeberabaha shutoko ninene. In the mighty name of Jesus I pray. Amen, amen, amen. නුඹලගේ ජීවිතවල ආශිර්වාදයක් යහපතක්ම සිදු වේවා. Amen.